නේද? ඉතින් අද ඔයාලා මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් බලමුකෝ අද මගේ දවස ගෙවන්නේ කොහොමද කියලා. නැගිටලා හොෂ් දාගෙන මම මේ මූණේ ක්‍රීම් ගන්නේ. මගේ මූණේ හැමදාම හැම ගිහින් මොකද ජපානට මේ දවස්වල ගොඩක් සීතලයිනේ. ඉතින් ගෙවල් අස්පස් කරලා ඔක්කොම ක්ලීන් කරලා මම රෙඩි වෙන්නේ තේ එකක් බොන්න. මේකෙන් ලාවට මේ කුරුදු රසක් වගේ ඒ වගේ ෆ්ලේවර් එකකුත් ආවා. කොහොමද තවලක් නේ රසයි ඒක. ෆ්‍රෙෂ් මිල්ක් එකට ඒ පැකට් එක ඇඩ් කරගෙන ඊට පස්සේ මම මේක පොඩ්ඩක් මයික්‍රෝවේව් එකේ හීට් කරගත්තා. දැන් නම් ඉවස ගන්න බැරි තරම් බඩගියනේ. මම එහෙනම් බ්‍රේක්ෆාස්ට් එක අරන් එන්නම ගියා. ඔහොම ඉන්නවා. ඊට පස්සේ මම රෙඩි වුණා. මට බඩු වගේක් ගන්න තිබ්බා. ලංකාවට සල්ලි වගේක් යවන්නත් තිබ්බා. මුලින්ම ගියා මම ATM එකට සල්ලි ටික දාන්න. Your card and receipt. ඊට පස්සේ හැමෝම ආවා මට ඕන බඩු ටික අරන් යන්න. මොනවද මේ සලාද එකක් ගත්තා. ඊට පස්සේ චොකලට් කුකී එකක් ගත්තා. ඒ මොනවද? දෝෂි. මම දැන් ජපාන් කෑම පොඩ්ඩක් try කරලා බලනවා. මම ඉස්සරහට වීඩියෝ වල ගේන්නම් ඒව හදන විදිය. කප් රාමන් එකක් ගත්තා. මම කිව්වනේ මගේ ඇඟ මේ හැමතැනම වේලිලා හැම යනවා කියලා. ඉතින් ජොන්සන්ස් එකේ බොඩි ලෝෂන් එකක් ගත්තා. ඊට පස්සේ මේ මොනවද? ජපාන ඉතින් ගුණ කියන්නේ හරියටම දාන්න ඕන දෙයක් නේ වෙන් කළා. ඉතින් ඒ වලට මේ වගේ එක එක කලර්ස් වලින් බෑග් තියෙනවා. පැත්ත අනුව ඒ බෑග්ස් වල කලර්ස් උත් වෙනස් වෙනවා. මේ තියෙන මොනවද? ඇඳුම් සුවඳ වෙන්න දාන්නේ. අන්න ඒවා. ඉතින් මං තෝල්ලා මට තෝරගන්න බැරි තරම් තියෙනවා. ඉතින් මෙතන මේ හිත ගියේ මෙන්න මේකට. ඒ ෂොප් එකෙන් ඒ බඩු ටික අරගෙන එහෙම මම ගියා පැලයක් ගන්න. මේ ෂොප් එකේ ලස්සන මල් බොකීස් තිබ්බා. ඊට පස්සේ මොනවද? ලස්සන මල් පැල තිබ්බා. ඒ වුණාට මං හොයපු විදිය මේ චූටි පැල තිබ්බේ නැති නිසා මම තවත් ෂොප් එකකට ගිහින් බැලුවා. එතනින්ම චුට්ටක් ඉස්සරහට ඇවිදගෙන ගියාට පස්සේ තව ෂොප් එකක් මට හොයාගන්න පුළුවන් වුණා. ඒකින් ඉතින් මම
පැලයක් ගත්තා. මං ඔයාලට පෙන්නුවේ අපි තනියෙන් සල්ලි දාලා බඩු ගන්න පුළුවන් පොඩි කඩයක්. ඒකෙන් තමයි මේ පළතුරුයි කොලේ කෑක් ගත්තේ. ඒ ටිකත් අරගෙන මං ගෙදර ඇවිල්ලා ආයෙත් දොෂ් එකක් දාගත්තා. මේ තමයි මං ගත්ත පැලේ. දැන් මං ඒක හිටවන්න යන්නේ. බලන්නකෝ ලස්සනයිද කියලා. මේ තියන්නේ අර මම කියපු කඩින් ගත්ත පළතුර. මේවට මොනවද කියන්නේ? කක්කි කියලා මේවට කියන්නේ. පොඩි බඩගින්නම් කාපු නිසා ටික් එකකුත් කාලා මම දවල්ට කන්න දෙයක් හදාගන්න හිතුවා. කාලෙකින් පැස්ට කාපු නැති නිසා පැස්ට එකක් කියලා හිතුවා. අද මම හදන්නේ වයිට් සෝස් පැස්ට එකක්. එක විදියට හදනවා. ඉතින් අද මම හදන්නේ මේ විදියට. ලුණු ටිකක් පොඩියට කපලා ගත්තා. ඒ තිබ්බේ මොනවද? ග්‍රීන් පීස්, කෝන්, ඊට පස්සේ පොඩියට කපාගත්තු කැරට්, චීස් ටිකක්, නිවිති, බටර්, ඒ වගේම ෆ්‍රෙෂ් මිල්ක්. අමතක වුණා. මේකේ රස එන්නේ මේ ඔලිව් ඔයිල් දැම්මම තමයි. ඉතින් මේ විදියට ඔලිව් ඔයිල් ටිකත් පෑන් එකට දාලා බටර් ටිකකුත් දාලා ඊට පස්සේ ලුණු ටික දාගත්තා. මේ ටිකත් මේ විදියට එකතු කරගෙන මික්ස් කරලා ෆ්‍රෙෂ් මිල්ක් ටිකත් දාගත්තා. ඊට පස්සේ අර චීස් කෑලි ටිකක් දාගෙන හොඳට මික්ස් කරගත්තා. පොඩි වෙලාවක් අඩු ගින්දරෙන් ඒක හැදෙන්න දීලා ඒකට ලුණු ගම්මිරිස් ටිකක් එකතු කරගත්තා. මිරිස් චුට්ටකුත් එකතු කරගත්තා. ඒක මේ විදියට හොඳට කවලම් කරලා පැස්ට ටික දාගත්තා. මේ පැස්ට කලින් තම්බගෙන තියන්නේ. මේ ඔක්කොම හොඳට කුක් වුණාට පස්සේ නිවිති ටිකක් දාගත්තා. ඔයාලට කැමති නම් ඉතින් නිවිති දාගන්න. අර මට වැඩියම හේදී කොලෙහෙම කැවෙන්නේ නැති නිසා තමයි මම නිවිති ටිකක් දාගත්තේ. කෑම කාලා මම පොඩ්ඩක් එළිය පැත්තට ගියා. ඔන්න ජපානේ දැන් ටික රතු පාට වීගෙන යන්නේ. මම ලස්සන වීඩියෝ එකක් ඉස්සරහට ඔයාලට ගේන්නම්. ඉතින් ටික වෙලාවක් ඉඳලා මම ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා පොඩ්ඩක් රෙස්ට් එකේ ඉඳලා ඩිනර් එක රෙඩි කරන්න ලෑස්ති වුණා. කවුද ඇවිත් බෙල් කරනවා. අපි බලමු කවුද කියලා.
මම ෂීන් එකෙන් දාපු වැඩේ එකක් තමයි ඇවිල්ලා තිබ්බේ. ඉතින් අපි බලමුකෝ මොනවද හදන්නේ කියලා. මම මේ සුපර් මාකට් එකෙන් ගත්ත මේ පිටි මිශ්‍රණයක්. ඒක හදලා තියන්නේ. ඒක අපිට අර ඇතුළට ෆිල් කරලා පැටිස් වගේ හදාගන්න පුළුවන්. ඉතින් මම යන්නේ ඒකට මිශ්‍රණය හදාගන්න. මේ වගේ අල ටිකක් තඹගෙන ලුණු ගෙඩියක්, ගුරු කෑල්ලක්, ලුණු ටිකක්, ගම්මිරිස් ටිකක්, පොඩි සමන් ටින් එකකුත් ගත්තා, කෑලි මිරිස් ටිකක්, තෙල් ඕනේ. මේක තමයි මං කියපු ඒ මිශ්‍රණය. ඉතින් ෆිල් එකට ඕන දේවල් ටික මේ විදියට කපාගෙන කරගෙන මේ විදියට හදාගත්තා. මේ තියෙන මොනවද? නින්නිකු කියන්නේ සුදු ලුණු. මේ වීඩියෝ එක බලනවා ජපානයේ ඉන්න කෙනෙක් නම් ඔයාලටත් අරන් මේක හදලා බලන්න පුළුවන්. ගියුම සෝප් එකෙන් තමයි ගත්තේ. හරිම ලේසි ඇත්තටම. මේ විදියට හදාගෙන බෙද ගන්න විතරයි තියෙන්නේ. මේක ජෙලි එකක් වගේ එකක්. මේක තියෙන්නේ මේ අර කිරි පැකට් තියෙන ඒ වගේ වතුර එකක් තියෙන්නේ. ඒක ෆ්‍රිජ් එකේ දාලා සෙට් කරගත්තට පස්සේ මෙන්න මේ විදියට එනවා. කාලා බලමුකෝ. රසයි. ඉතින් අවසන් වෙන මේ උලඟ චුට්ටක් වැඩි වුණා. මම එළියට පොඩ්ඩක් ගියා. ඉතින් ඒ ෆීලින් එකත් ගන්න. මේ විදියට ගස්වල කොළ ඔක්කොම හැලිලා මේ එක පැත්තකට ගහගෙන යනවා. මාත් ගියා. ඉතින් ඒ පැත්තට පොඩ්ඩක් එන්නම හුලගේ සීතල දෙකම වැඩි වෙන්න ගත්තා. ඉතින් තව ටිකක් එළියට වෙලා හිටියොත් මංගල් වෙයි. ඒ නිසා ඉතින් මං ගේ ඇතුළට ආවා. බලන්නකො මෙච්චර හොඳට ඉර පාලා තියෙද්දි මෙච්චර සීතලයි කියලා හිතා ගන්න පුළුවන්ද? ඉතින් ඔය විදියට හරිම සතුටින් අද දවස ගෙවිගෙන ගියා. ඔන්න ඉතින් දැන් රෑ වෙලා නිදා ගන්න තමයි මම යන්නේ. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් හම් වෙනකන් ගිහින් යන්නම්. බයි බයි.